ආයුබෝවන් ජයදත්ත ඇස්ට්‍රොලොජි YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ජ්‍යොතිෂයේ ග්‍රහ මණ්ඩලයේ රජු විදිහට සැලකෙන රවි ග්‍රහය එළඹෙන 2026 අගෝස්තු මාසයේ 17 වෙනිදා තමන්ගේම ස්වක්ෂේත්‍ර රාශිය වන සිංහ රාශියට ප්‍රවේශ වෙනවා. සැප්තැම්බර් 17 දක්වා පවතින මේ මාසයේ කාලය කියන්නේ ජ්‍යොතිෂමය වශයෙන් ඉතාමත් ප්‍රබල වගේම ධනාත්මක ශක්තියක් මුළු විශ්වයටම මුදාහැරන කාල වකවානුවක්. විශේෂයෙන් මේ රවි මාරුව නිසා ලග්න 12න් ලග්න 5කට ඉතාමත් විශිෂ්ට සුබඵල හා හදිසි දියුණුවක් උදා කර දෙනවා. අද අපි කතා කරන්නේ අගෝස්තු 17 වෙනිදායින් පස්සේ මහත් භාග්‍යයක් හිමි වෙන ඒ වාසනාවන්ත ලග්න 5 කුමක්ද සහ ඔබට ලැබෙන සුබඵල මොනවද යන්න පිළිබඳවයි. රවි සිංහ රාශිගත වීමේ වැදගත්කම මුලින්ම බලමු. රවි කියන්නේ ආත්ම ශක්තිය, නායකත්වය, තනතුරු, නිලතල, රාජ්‍ය අනුග්‍රහය වගේම නිරෝගී බව නියෝජනය කරන ග්‍රහයක්. තමන්ගේම ගෙදරට ඒ කියන්නේ සිංහ රාශියට රවි පැමිණියාම මේ සියලු යහපත් ගුණාංග දෙගුණ තෙගුණ වෙනවා. රැකියාවේ ප්‍රශ්න, මානසික බිය, සෞඛ්‍ය ගැටලු තිබුණු අයට ඒ සියල්ලෙන්ම මිදෙන්න ලැබෙන රන්මය අවස්ථාවක් තමයි මේ එළඹෙන්නේ. අපි බලමු මේ වාසනාවන්ත ලග්න පහෙන් පළවෙනි ලග්නය පිළිබඳව. ඒ ලග්නය තමයි සිංහ ලග්නය. සිංහ ලග්න හිමියන්ගේ ලග්න භාවයටම තමන්ගේ ලග්නාධිපති රවි පැමිණීම ඉතාම ප්‍රබලයි. ඔබේ ආත්ම විශ්වාසය සහ පෞරුෂය ඉහළ යනවා. පෙනී සිටින ඕනෑම තරංකාරී කටයුත්තකින් ජයග්‍රහණය හිමි වෙනවා. රැකියාවේ උසස් වීම, නව වගකීම් සහ සමාජයේ කැපී පෙනෙන තත්ත්වයක් උදා වෙන කාලයක් මේ සිංහ ලග්න හිමියන්ට. ඊළඟට අපි බලමු දෙවෙනි වාසනාවන්ත ලග්නය මේෂ ලග්නය. මේෂ ලග්න හිමියන්ගේ පස්වෙනි භාවයේ හෙවත් පූර්ය පුණ්‍යස්ථානයට තමයි රවි පැමිණෙන්නේ. අධ්‍යාපන කටයුතු නිරත දරුවන්ට සහ උසස් අධ්‍යාපනය ලබන අයට ඉතාම සුබයි. නිර්මාණශීලී අදහස් මතුවන අතර ව්‍යාපාර කටයුතු වලින් හදිසි ධනලාභ, නොසිතූ අන්දමේ ආදායම් මාර්ග පියවරන කාලයක් මේක. ඊළඟට අපි බලමු තුන්වෙනි වාසනාවන්ත ලග්නය ධනු ලග්නය. ධනු ලග්න හිමියන්ගේ 9 වෙනි භාවයේ හෙවත් භාග්‍යස්ථානයට තමයි රවි පැමිණෙන්නේ. පින්දහන් කටයුතු වලට සිත යොමු වන අතර විදේශ ගමන්, උසස් අධ්‍යාපන සිහින සැබෑ කර ගැනීමේ අවස්ථාව ලැබෙනවා. පියාගෙන් හෝ පිය පාර්ශවයාගෙන් විශේෂ උදව් උපකාර සහ දේපල හිමිකම් පවා ලැබෙන්න පුළුවන් කාලයක් මේක. ඊළඟට අපි බලමු හතරවන වාසනාවන්ත ලග්නය මොකක්ද කියලා. ඒ තමයි තුලා ලග්නය. තුලා ලග්න හිමියන්ගේ 11 වන භාවයේ හෙවත් අයස්ථානයට රවි පැමිණීමෙන් විශාල ධන යෝගයක් සහ ලාභයක් නිර්මාණය වෙනවා. නව ආයෝජන වලට ඊටම සුබයි. මීට පෙර කරපු කැපකිරීම වලට ලැබිය යුතු નિયમિત ප්‍රතිඵල සහ ලැබිය යුතු හිඟමුදල් මේ මාසය ඇතුළත අතර ලැබීමට වැඩි ඉඩකඩක් පවතිනවා. ඊළඟට පස්වෙනි වාසනාවන්ත ලග්නය මොකක්ද කියලා බලමු. ඒ තමයි මිථුන ලග්නය. මිථුන ලග්න හිමියන්ගේ 3 වෙනි භාවයට රවි පැමිණීමෙන් ඔබේ වික්‍රම ස්ථානය බලවත් වෙනවා. සහෝදර සහෝදරයන්ගෙන් උපකාර ලැබෙනවා. සංනිවේදනය, මාධ්‍ය, ලේඛන සහ ප්‍රවාහන ක්ෂේත්‍රවල යෙදී සිටින අයට අතිශය සාර්ථක කාලයක්. ඔබේ උත්සාහය සහ
කැපවීම තුළින් ඕනෑම අභියෝගයක් ජයග්‍රහණය කරන්න පුළුවන්. ඉතින් ඔබේ ලග්නයත් මේ වාසනාවන්ත ලග්න පහ අතර තියෙනවද කියලා බලන්න. ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ජ්‍යොතිෂමය තොරතුරු සත්‍ය ලෙසම දැනගන්න ජයදත්ත ඇස්ට්‍රොලොජි YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. ඔබ සැමට දෙවියන්ගේ පිහිටෙන් ජයග්‍රහයි සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.